Hi friends. Zozo Lanka YouTube channel එකට අදත් ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ මේ දකින්නේ Oppo Find X9 Ultra එකේ 4K 60 fps front facing camera එකෙන් record කරන footage එක. මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්කම ලැබෙයි Oppo Find X9 Ultra එකේ unboxing එක. ඒ වගේම තවත් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි Chinese phones වලට Google Play Store එක කොහොමද දාගන්නේ? ඒ වගේම network issues එනවද? ඔයගොල්ලෝ Chinese phone එකක් ගන්නවා නම් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් මොනවාද? ඒ වගේම ගොඩක් පොඩි මිත් එකක් තියෙනවා. ලංකාවේ Chinese phones හරියට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් කට්ටියට එන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්න එකක්වත් නැහැ. මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි මේ මම මොකක්ද කියන්නේ කියලා. මොකද මේකේ මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ Google Play Store install කරගන්න විදිය. ඔයගොල්ලෝ ඕනම Chinese phone එකක් Zozo ලංකාවෙන් ගන්නවා නම් කොහොමද කරගන්නේ? ඒ වගේම Combank application එක නැත්නම් My Dialog application එක. ඒ වගේ applications install කරන්නේ කොහොමද? Play Store එකේම කරන්න පුළුවන්. ඒ වගේම මේකේ වැඩ කරන විදිය මේ හැම එකක්ම මම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ පෙන්නනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක like කරන්න. Zozo ලංකා YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියන්න. ඉස්සරහටත් මේ වගේ videos ගොඩක් ඔයගොල්ලෝ මේ channel එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම video quality එක කොහොමද කියලා පල්ලෙහා comment කරන්න මතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. මේ තියෙන්නේ Oppo Find X9 Ultra එකේ box එක. ඔයාලා බලා ගන්න පුළුවන් seal pack තියෙන්නේ. අපි මේක unbox කරමු. ඊට කලින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් Oppo logo එක, ඒ වගේම Hasselblad logo එක මෙතන තියෙනවා. ඒ වගේම මම අරන් තියෙන්නේ මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් 12256GB version එක. මේක ඔයගොල්ලන්ට 16 1TB වෙනකන් options තියෙනවා. මේ හැම එකක්ම Zozo ලංකකෙන් ගන්න පුළුවන්. Snapdragon 8 Elite version එක. ඒ වගේම මේක ඇවිල්ලා Chinese version එක. මම මේ වීඩියෝ එකේදීම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේකට Google Play Store දාගන්නේ කියලා. So ඔයගොල්ලෝ මේ වගේ phone එකක් Chinese ඕනම phone එකක් ගත්තම ලේසියෙන්ම Google Play Store දාගන්න විදිහත් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. හරි, දැන් අපි unbox කරගමු. ඉස්සෙල්ලාම පිටිපස්සට හැරෙවුවා. එතන plastic wrapping එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි මේ wrapping එක මෙතනින් කපමු නේද? අපි මේ wrapping එක ගලවමු. wrapping එකත් එක්ක මේකත් ගැලවෙනවා. අම්මා. ඒ කියන්නේ මට මේක මේව ඇද්දානම් සමාවෙන්න. ෆීයක් අවශ්‍ය නැහැ මේකට. මේ wrapping එක ගැලවුවා. හරි, වෙන්න box එක තියෙනවා. matte finish එකක් තියෙන්නේ. වගේම මේක silver X9 Ultra එක තියෙනවා. ඔයගොල්ලෝ පේන ඇති Redmi K90 එකක් මෙතන තියෙනවා. මේක ගැන වීඩියෝ එකකුත් ඔයගොල්ලෝ ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. මේක ඉල්ලන price එකට මාරම ගති phone එකක්. මේක. අපි unboxing කරමුද? හොඳ premium feel එකක් තියෙනවා අනිවාර්යයෙන්ම මේකේ. මේක ඉල්ලන ගානට අනිවාර්යයෙන්ම ප්‍රීමියම් ෆීල් එකක් තියෙන්න ඕනේ. දැනට මේක මේ හරියෙන් තියෙනවා. ඊට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙහෙම ලෙටර් එකක් Oppo එකෙන් දීලා තියෙනවා. nice. ඊට පස්සේ star of the show මෙහා මම මේක අපි දැනට පොඩ්ඩක් පැත්තකින් තියමු. box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඉස්සරහ මේ පේනවා ඇති Oppo Hasselblad collaboration එක open කරා. charge එක මෙතනදී ඔයගොල්ලන්ට මම හිතන විදිහට හම්බ වෙනවා 100 watt charge එකක්. මේ charger එක 100 watts. ඊට පස්සේ USB 3 fast charging support කරන cable එකක්. ඊට පස්සේ SIM injector tool එකක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. මගන හිනා වෙනවා වගේ නේද? නැත්නම් කට අරන් ඉන්නවා වගේද? nice. ඊට පස්සේ මෙතන අපිට ස්ලීව් එකක් බලා ගන්න පුළුවන්. මේක ඇතුලේ මම හිතන්නේ කවරේ තියෙනවා. cover එක. බලන්න ටෙක්ස්චර් එකක් තියෙනවා. මේ වගේ කර්ව් එකක් තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් Hasselblad engraving එක තියෙනවා. මම හිතන්නේ හොඳ camera protection එකක් මේකට දෙයි. හොඳයි. ඒ cover හොඳ. හැබැයි Xiaomi 17 Ultra එකේ ආපු cover එක මාරම ගති. විශේෂයෙන්ම Leica edition එකේ ආපු cover එක මාරම ගති. මම බලාපොරොත්තු වුණා මෙච්චර ලොකු මිලක් දීලා ගන්න ෆෝන් එක එච්චර හොඳ cover එකක් දෙන්න තිබ්බ කියන එක තමයි මගේ අදහස.
මේක ඇතුලේ තව ලීෆ්ලට්ස් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. දැන් star of the show මෙන්න මෙයා ගලමුද? wow ලයිට් එක ඇඩ්ජස්ට් කරන්න. just wow මේ ටෙක්ස්චර් එක මේක X300 එකට වඩා X300 Ultra එකට වඩා ගොඩක් කැමරා බම්ප් එක පොඩි. ඒ වගේම තමයි ගොඩක් ලයිට්. අතට මාරම සැහැල්ලු ෆීලිං එකක් එන්නේ. X300 Ultra එක ගොඩක් බරයි. මේක බර ඇත්තටම මේක ගොඩක් ලොකු ෆෝන් එකක්. ඒ වුණාට එච්චර බර දැනෙන්නේ නැහැ මේ කැමරා බම්ප් එකේ සයිස් එක. ඒ කියන්නේ මේක පළලයි. අරගේ විත් එක වැඩි මේකේ පළලයි. ඒ වගේම Hasselblad කලර් එක මෙන්න මේ පවර් බටන් එකේ Hasselblad ෂටර් බටන් එකේ මේ පවර් බටන් එක නෙමෙයි කැමරා කන්ට්‍රෝල් බටන් එකේ Hasselblad කලර්ස් යූස් කරලා තියෙනවා. මේක ඔයගොල්ලෝ මතක ඇති මේක ස්පෙෂල් එඩිෂන් එකක්. මේකේ කලර්ස් දෙකක් ආව එකක් ඔරෙන්ජ් අනිත් එක මේක. මේ කලර් එක විශේෂ වෙන්නේ Hasselblad එකේ X2D කියලා කැමරා එකක් තියෙන. ඒක තමයි ඒගොල්ලෝගේ ෆ්ලෑග්ෂිප් කැමරා එක. ඒකේ Explorer එඩිෂන් එකේ කලර් එක තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. මම මේ කොහෙන් හරි ඔයගොල්ලෝ දාන්නම් ඒකේ ෆොටෝ එකක්. ඒ කලර්ස්මයි ඒ ටෙක්ස්චර්ස්මයි තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අතර පුදුම ෆීලිං එකක් දෙන මේක එම මාරම ගතිය. පට්ටම ක්වොලිටි. ෂා. ඔන් කරකමුද? පළවෙනි පාරට. හරි මේක ඔන් වෙනකන් ඔයගොල්ලෝ පොඩි දෙයක් පෙන්වන්න ඕනේ. ඒක තමයි මෙන්න මේක. ටෙම්පර්ඩ් ග්ලාස්. ඕනම දැන් අපි දන්නවනේ ලංකාවේ ගොඩක් කට්ටිය මේ වගේ චයිනීස් ෆෝන්ස් සමහරක් වෙලාට ගන්න බය ප්‍රධානම හේතුවක් තමයි ටෙම්පර්ඩ් ග්ලාස් එම් නැති වෙයි, බෑක් කවර්ස් එම් නැති වෙයි කියන එක. නමුත් Zozo ලංකා එකෙන් ඔන්න ඒගොල්ලෝගේ ඔෆිෂියල් ප්‍රොඩක්ට් එකක් ලංකාවේ මාකට් එකට මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. Zozo ලංකා එකේ මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඕනම මොඩල් එකකට. ඒ කියන්නේ Zozo ලංකා එකේ විකුණන ඕනම මොඩල් එකක් X300 Ultra, X200 Pro, Xiaomi phones, Oppo phones, even Huawei phones මේ හැම එකටම high quality tempered glass ඔයගොල්ලන්ට Zozo ලංකා brand එකෙන්ම ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පේනවා ඇති මේක 9H sharp ඒ කියන්නේ 9H hardness එකක් තියෙනවා. ගොඩක් high quality product එකක් මම ඔයගොල්ලන්ට ඔයනම් පෙන්නන්නම් මේක. මේක අලුත්ම ස්ටොක් එකේ ආපු එකක්. ඒ නිසා මේක මේ පැක් එකක්වත් කඩලා නැහැ. ඕගොල්ලන්ට මේක Zozo ලංකා shop එකට ඇවිල්ලා උනත් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ගණේ මුල්ල branch එකෙන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ඩෙලිවරි එකක් වුණත් දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට පැක් කරලා අපි එවන්නේ ලේසියෙන් කැඩෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ කුරිය එකෙන් හරියනකොට කැඩෙන්නේ නැති වෙන්න තමයි මේක පැක් කරලා එවන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඕනම මොඩල් එකකට අවශ්‍ය ඒවා තියෙනවා. දැන් මේක නම් X300 Ultra අලුතෙන් ආපු ෆෝන් එකක්. ඒ වගේම Find X9 Ultra එකටත් ඉතාමත් ඉක්මනට එනවා. මේ තියෙන සීගිරිය. මේකේ quality එක මාරම වැඩි කියලා කියන්න පුළුවන්. ඔය පේනවා ඇති. ගොඩක් හොඳ high quality tempered glass එකක් මේක. ඒ වගේම scratch resistant එකත් ගොඩක් හොඳයි. මේක මාරම ගති. මම මේක ටෙස්ට් කරලා තියෙනවා. දැන් මීට කලින් ආපු ෆෝන්ස් වලට මම try කරලා තියෙනවා. ඒ වගේම මේකේ ගොඩක් හොඳ ඒ කියන්නේ මේක ටික කාලයක් සමහරක් ටෙම්පර්ඩ් ග්ලාස් පාවිච්චි කරද්දි ස්ක්‍රැච් වෙන අපිට බලා ගන්න පුළුවන්. මේකේම නැහැ. ඒ වගේම මේකට ලේසියෙන් ෆින්ගර්ප්‍රින්ට්ස් හැලවෙන්නෙත් නැහැ. ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා කියලා කියන්න පුළුවන්. සෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ Zozo ලංකාවේ ෆෝන් එකක් ගන්න නම් මේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගන්න පුළුවන්. මේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක් රුපියල් 3500ක් වෙනවා. හරි. මේක පැත්තකින් තියමුකෝ. ෆෝන් එක සෙටප් කරන්න තියෙන්නේ. hello අපි English next. ඔයගොල්ලෝ Zozo ලංකාවෙන් ෆෝන් එකක් ගන්නවා නම් ඔයගොල්ලන්ට මේ setup එකම තමයි කරන්න තියෙන්නේ. ඕනම ෆෝන් එක ඔයගොල්ලන්ට ලේසියෙන් Google Play Store install කරගන්න පුළුවන්. මම ඒ ක්‍රමයක් කියන්නම්. මෙතනදී අපි දන්නවා මෙතනදී ඔයගොල්ලන්ට අවශ්‍ය නැති සර්විස් එකක් එහෙම තියෙනවා නම් අයින් කරන්න කියලා තියෙනවා. මම දැනට ඇග්‍රී දෙනවා. අපි අලුත් ෆෝන් එකක් කැටියට යන් එතන දැනට මම
මගේ ෆෝන් එකෙන් හොට්ස්පොට් දෙන්නම්. ස්කිප් කරමු ෆිංගර්ප්‍රින්ට් ස්කෑනර්. ඔයගොල්ලෝ ඔපෝ account එකක් පස්සේ හදාගන්න පුළුවන්. මම දැනට පැටර්න් එකක් දාන්නම්. මේක නම් ලේසියෙන් හොයාගන්න පුළුවන් පැටර්න් එකක්. මේ ෆිංගර්ප්‍රින්ට් ස්කෑනර් එක අනිත් එක තමයි දැන් මේ Zozo Lanka tempered glass වල මේ වගේ in display fingerprint scanners තියෙන phones වලටත් support කරනවා. ඒ වගේම in display fingerprint scanner එකත් හොඳටම වැඩ කරනවා. ඒකත් අපි ටෙස්ට් කරලා බැලුවා. අපි vivid දාමු. මම සාමාන්‍යයෙන් ආස vivid mode එකට. අපි gestures continue color OS දැනට ලෝකේ තියෙන හොඳම operating system එක. animations එහෙම butter. හරි දැන් අපි කොහොමද play store එක දාගන්නේ? මෙතනදී ඔයගොල්ලන්ට app market කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න නැති මම කිසිම email එකක් මුකුත් පාවිච්චි කරලා නැහැ. කෙලින්ම app market එකට ගියා. මෙතනදී agree and continue. මෙතනදී ඔයගොල්ලෝ search කරන්න තියෙන්නේ play store. දැන් Vivo නම් Vivo store එකේ V store එකේ ගන්න ඕනේ. ඒ වගේම Xiaomi නම් ඒ වගේ දේවල් තියෙනවා. ඔයගොල්ලෝ මෙතන තියෙනවා Google Play. දැන් මේකේ Xiaomi එකේ Oppo එකේ නම් ඔයගොල්ලන්ට අප්ඩේට් කරන්න තියෙන්නේ. Vivo එකේ නම් ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. කොච්චර ලානද කියලා මොකද මම hotspot දෙන්නේ phone එකෙන් dialog අපි දන්නවනේ වයින් වෙලාවට කොහොමද කියලා. hotspot දීලා ස්පීඩ් එක හොඳයි. එච්චරයි. Google Play Services. මේක ඊට පස්සේ මේකට log වෙලා ඔයගොල්ලන්ට පුළුවන් අවශ්‍ය හැම දෙයක්ම download කරගන්න. ඒ වගේම තව ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි මේකෙන Chinese applications uninstall කරන්න පුළුවන්ද කියලා. ඔව් කිසි ප්‍රශ්නයක් නැතුව uninstall කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම සමහරක් කට්ටිය අහන දෙයක් තමයි banking applications එකෙන් වැඩ කරනවද කියලා Chinese phones වලට. ඔව්. දැන් මේක මගේ Honor Magic V5 එක. මේකත් දැන් මම ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරනවා. දැන් මාස දෙකකට කිට්ටු වෙන්න. ඔකට බලා ගන්න පුළුවන් commercial bank app එක මේකේ තියෙනවා. Google Wallet app එක තියෙනවා. Wallet app එකට ගිහිල්ලා card එකක් enter කරලා තියෙන්නේ. ඒ වගේම තමයි commercial bank app එක වැඩ කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ නිසා ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. හැම app එකක්ම වැඩ කරනවා Google Play Store එකේ තියෙන. අපි ගත්තොත් Maps ගොඩක් කට්ටිය අහන දෙයක්. Google Maps වැඩ කරනවා. location එක බලලා එන්න එපා. ගොඩක් කට්ටිය මං ඉන්න තැන දන්නවා. නමුත් location එක හොයාගන්න පුළුවන්. මේ වගේ ඕන map එකක් කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවා. ඒ ටික තමයි boys. unboxing එක ගැන ඔයගොල්ලෝ හිතන දේ කියන්න. මේ phone එක ඇත්තටම පට්ට quality වань පුළුවන්. quality speed එක තිබ්බේ ගමන් unlock වෙනවා. very nice. බලමු මේකේ review එක ඔයගොල්ලන්ට iCrest Tech YouTube channel එකේ බලා ගන්න පුළුවන්. ඉතාමත් මේක්මන්ට ඒ වීඩියෝ එකෙන් හමුවෙමු. සුබ දවසක් boys. peace. ඔව් ඔයගොල්ලන්ට මේකේ කැමරාවක් ගැන දැනගන්න ඕනේ කියලා මම දන්නවා. ඒක ඉතින් full review එකෙන් බලන්න.